අකුරු පහ දිහා බලන්න හොඳට. මේ අකුරු පහ දිහා බලලා මෙන්න මේ තුන්වෙනි පේළියේ තියෙන අකුරු පහ දිහාත් බලන්න. එතකොට අපි අර ලේසියට ඉගෙන ගත්තානේ බිඳුවේ භාගය කියලා නාසික අක්ෂරයේ භාගය. මෙන්න මේ අකුරු පස් දෙනාට තමයි මේ අර අපි කියපු නාසික අක්ෂරයේ භාගය. එහෙම නැත්නම් අපි යාට කියනවා බිඳුවේ භාගය කියලා ලේසියට. අන්න එයා එකතු වෙලා තියෙන්නේ මේ බා. මේ ගයන්නට ඔය කියන බිඳුවේ භාගය එකතු කරාම ග වුණා. මෙතන තියෙන ජ අකුරට බිඳුවේ භාගය එකතු කරාම ජ වුණා. මෙතන තියෙන ඩ අකුරට ලියද්දී අපි බිඳුවේ භාගය එකතු කරාම අපි සංඥක ඩ ලිව්වා. මෙතන තියෙන ද අකුරට බිඳුවේ භාගයේ අර්ධ නාසික අක්ෂරේ අපි එකතු කරාම මොකක් වුණාද? ද වුණා. දැන් බලන්න. මෙන්න මෙයා විතරක් වෙනස් වෙලා තියෙනවා. නේ? මේ අකුර අපි බ ලියලා මෙන්න මෙහෙම සංඥක අකුරු දාලා ලියන්නේ. ඇයි එහෙනම්? මේ හතර දෙනාම ඒ විදිහට ලියලා අපි ඇයි මොනවා කරන්නේද? මොනවා කරන්නේද? බ අක්ෂරේ විතරක් වෙනම ලියන්න මේ බා. බ අක්ෂරේ විතරක් වෙනම ලියන්න. ඒකට තිබ්බ හේතුව. හරිද? ඒකට තියෙන හේතුව. ඒ තමයි ළමයි මෙන්න මේක අහගන්න උදේ. ඉස්සෙල්ලා මම ලියලා පෙන්නුවා අල් මයන්නත් එක්ක. මෙන්න මෙහෙම මේ අපි කියනවා නේද නාසික අක්ෂරයේ භාගය. නාසික අක්ෂරයේ භාගය මෙන්න බලන්න මේ බයන්න මෙතන තියෙද්දි හරිද? මේ බයන්න මෙතන තියෙද්දි එයාට අයිති නාසික අක්ෂරය තමයි මේ තියෙන්නේ. එතකොට අන්න එයාගේ භාගය හල්ම යන්න. හරි? එයත් එක්ක මෙන්න මේ බයන්න එකතු වුනහම ඒත් එක්කම අයන්න එකතු වුනහම තමයි අපි සාමාන්‍යයෙන් සලකන්නේ සංඥක බ හැදෙනවා කියලා ඔහොම. හරිද? මොකද්ද උනේ? හල් මයන්නට මෙන්න මේ තියෙන හල් බයන්නේ හල් ස්වරූපයයි අයන්න එකතු වුනහම තමයි සංඥක බ වෙනවා කියලා අපි ඉගෙන ගන්න. එතකොට මේක ඉස්සර ලියන්න බැඳි අකුරුනේ. දැන් අදටත් අපි ළමයි බලන්න අක්ෂරය කියලා ලියද්දී බැඳි අකුරු ලියන්න ඕන නම් මෙහෙම ලියන. අක්ෂරය කියලා යන්න. ඊට පස්සේ යන්නේ යන දාලා අක්ෂරය. හරි? ඊට පස්සේ සමහරවල් ගන්ධ කියලා ලියන්න ඕන නම් අපි මෙහෙම ලියන අවස්ථා තියෙනවා. මොකද කරන්නේ? පළවෙනි අක්ෂරය මොනවාල් කරන්න ළමයි? භාගයයි ලියන්නේ. පැහැදිලිනේ? පළවෙනි අක්ෂරය භාගයයි ලියන්නේ. එතකොට ඉස්සර ලියාගෙන යද්දී ඉස්සරත් එහෙමයි. මෙන්න මේ මයන්න ගත්තා. මයන්නේ භාගයක් ලිව්වා. එයාට මොනවා කරාද? බ අක්ෂරේ බන්දලා ලිව්වා. පැහැදිලිද? හරිද? මයන්න ලිව්වා. ඒ කියන්නේ භාගයයින ලියන්න ඕන. ඇයි බැඳි අකුරක් විදිහට අපි බන්දලා ලියන්නේ? මේ මයන්නේ භාගයක් ලිව්වා.